ඔයාලගේ ගෙදර කොච්චර අස්කරත් පිළිවෙලට තියාගන්න බැරි තැන මොකද්ද? කියද්දිම මතක් වුණේ ඇඳුම් අල්මාරිය නේද? මගේ කතාවත් ඉතින් ඒකම තමා. එක ඇඳුමක් හොයපු ගමන් මුළු අල්මාරියම ඉවරයි. එහෙනම් ඉතින් කතා කරන ගමන් එන්නකො මගෙත් එක්ක ඇඳුම් ටික අස් කරන්න. මට තියෙන්නේ හරිම පුංචි අල්මාරියක්. ඉතින් ඇඳුම් අල්මාරියෙම තමා මගේ ක්‍රීම් එහෙමත් තියාගෙන ඉන්නේ. මොකද ඉඩ නැති නිසා මගේ කාමරේ ඩ්‍රෙසින් ටේබල් එකක් තියාගෙන නැහැ. ඉතින් ඒ වගේම මගේ ලැප්ටොප් එක, තොප්පි ඕවා මේවා ඔක්කොමත් මේක ඇතුළෙම තමා ගොඩ ගහගෙන තියාගෙන ඉන්නේ. ඉතින් සේරටෝම කලින් ඇඳුම් ටික ඔක්කොම ඇඳ උඩට දාගන්න ඕනි. මගේ ඇඳුම් අල්මාරිය හැඩි වෙන්න තව හේතුවක් තමා හොදපු ඇඳුම් නවා ගන්න බැරි වුණාම ඒවත් මං එහෙම්මම අල්මාරිය ඇතුළට දානවා. wardrobe cleaning and organizing videos ඕනි තරම් YouTube එකේ තියෙනවනේ. ඉතින් මට හිතුණා අද ඇඳුම් සම්බන්ධව ඔයාලත් එක්ක වෙනස් දෙයක් කතා කරන්න ඕනි කියලා. කෑඩු ළමයි සහ ඇඳුම් අතර තියෙන්නේ නම් ඉතින් ආත්මීය බැඳීමක්. අපිට ඉතින් කොච්චර රෙදි තිබ්බත් මදිනේ. shopping යන වෙලාවට දකින ඇඳුම ගෙනල්ලා අල්මාරියේ ගොඩ ගහ ගන්නවා. ඒ වුණාට කොහේ හරි යන්න හදද්දී අඳින්න හරියන ඇඳුමකුත් නැහැ. ඇත්තටම අපිට පුළුවන් නම් මේ රෙදි ගන්න එක ටිකක් කළමනාකරණයක් ඇතුව කරගන්න අපිට අපේ මුදල් උනත් සෑහෙන්න ඉතිරි කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අර කොහේ හරි යද්දී අඳින්න ඇඳුමක් නැහැ කියන ප්‍රශ්නෙටත් විසඳුමක් හොයාගන්න පුළුවන්. ඇත්තටම අපි ඇඳුම් වගේ දෙයක් ගන්න යන්නේ ටිකක් විතර ප්ලෑන් කරලානේ. සල්ලි ටිකක් එකතු කරගෙන එහෙමත් නැත්නම් සැලරි වැටෙනකන් ඉඳලා එහෙමත් නැත්නම් අවුරුද්දකට උපන්දිනයකට වගේ විශේෂ අවස්ථාවකදීනේ. එහෙම නැති වෙලාවලුත් තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට අපි ඇඳුම් ගන්න යන්නේ ටිකක් හිතලා. කතාවෙන් ඔන්න මගේ සාරි ටික නම් නමලා ඉවරයි. ඉතින් මම සාරි මේ විදිහට එක උඩ එක තමා නමලා තියාගෙන ඉන්නේ. මේ ගොඩෙන් යටින්ම තියෙන සාරිය අරගෙන තමා අඳින්නේ. හොදපු සාරි ටික උඩින් අහුර ගන්නවා. ඉතින් මේකේ තියෙන වාසිය තමා යටින්ම තියෙන සාරි හොඳට තද වෙලා තියෙන නිසා අයන් කරා වගේ තියෙනවා. එතකොට අයන් කරන්න ලොකු කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හදිසියෙවත් අයන් කරගන්න බැරි වෙන දවස්වලට මම මේ විදිහටම අඳින වෙලාවලුත් තියෙනවා. ඉතින් හැබැයි අයන් කරා වගේ තියෙනවා. ඉතින් ආයෙත් අපේ ඇඳුම් කතාවට ආවොත් ආයෙ ඇඳුම් ගන්න සාප්පු සවාරි යන්න කලින් ටිකක් ඔයාගේ ඇඳුම් අල්මාරිය ඇදලා බලන්න ඔයා ළඟ තියෙන ඇඳුම් මොනවාද කියලා. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් අඳින්න බැරි ඇඳුම් මොනවාද? ආසාවට ගෙදර ගෙනාවත් තාම ඇඳලා නැති ඇඳුම් මොනවාද කියලා. ඉතින් අලුත් ඇඳුම් ගන්න කලින් අර අපිට අඳින්න බැරි ඇඳුම් තියෙනව නේද? අන්න ඒ ඇඳුම් ටික ඔක්කොම අයින් කරලා දාන්න ඕන. එතකොට තමා අපි අලුතින් ගන්න ඇඳුම් වලට අපේ අල්මාරියේ ඉඩක් ලැබෙන්නේ.
ඒත් එක්කම බලන්න අර අඳින්න පුළුවන් කියලා තියාගත්ත රෙදි ගොඩේ ඇති හරියටම අවුට්ෆිට් එකක් හදාගන්න බැරි ඇඳුම්. ඉතින් මෙන්න මේ ඇඳුම් වලට මැච් වෙන ඇඳුම් දැන් ඔයා shopping කරන්න ගියාම අරගෙන එන්න පුළුවන්. ඒ වගේම අපි ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන outfits, ඒ වගේම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන colours වලින් ඇඳුම් ඔයාගේ ඇඳුම් අල්මාරියට එකතු කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ දේවල් දන්නේ නැත්නම් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඔයා YouTube එකේ උඩ පහළ යන වෙලාවට ටිකක් සර්ච් කරලා බලන්නකෝ. අපේ ලංකාවේ YouTube channels කරන අයගෙත් ගොඩාක් මේ සම්බන්ධව වීඩියෝස් තියෙනවා. ඉතින් ඒ දේවල් බලලා ඔයාට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ විදියට අපේ ඇඳුම් අල්මාරිය තියාගෙන ගියොත් නම් අපේ ඇඳුම් අල්මාරියේ අනවශ්‍ය විදියට රෙදි කොට ගැහෙන්නේ නැහැ. ඒ වගේම අර අපිට හැමෝටම තියෙන ප්‍රශ්නේ කොහේ හරි යනකොට අඳින්න ඇඳුම් නැහැ කියන එක. අන්න ඒ ප්‍රශ්නෙටත් හොඳ විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් අල්මාරිය අස් කරද්දි මගේ කැම්පස් එකේ බැච් ෆොටෝ එකක් හම්බුණා. ඇත්තටම මේක දකිනකොට ආයිත් කැම්පස් යන්න ආස හිතෙනවා. දැන් ඉතින් මේ යාළුවෝ ලංකාවේ ලෝකේ හැමතැනම විසිරිලා. කාලය යන ඉක්මන. ඔන්න මම අනිත් රෙද් ටික මේ විදිහට ගොඩවල් වලට වෙන් කරගත්තා. දැන් තියෙන්නේ ඉතින් මේවා එකින් එක අල්මාරියට අස් කරගන්න තමයි. ඔයාලා මොන පිහින්න පාවිච්චි කරන්නේ ටිෂුද ලෙන්සුද? මම නම් ආස මෙන්න මේ ලෙන්ස් පාවිච්චි කරන්න. මේ වගේ ලෙන්සු 7-8ක්ම තියාගෙන ඉන්නවා. ඒ වගේම සර්වියට්සුත් දවසට එක ගානේ දවස් 5ට 5ක් තියාගෙන ඉන්නවා. ඔන්න දැන් නම් මගේ අල්මාරිය අස් කරලා ඉවරයි. මේ බොක්ස් වල මන් තියාගෙන ඉන්නේ මගේ අන්ඩර්වෙයර්ස්. එතකොට මේ පල්ලෙහායි මගේ සාරි ටික අහුරගෙන තියෙනවා. ඒ වගේම මගේ ලැප්ටොප් එකත් එතනින්ම තමයි තියාගෙන ඉන්නේ. ඉතින් අනිත් සයිඩ් එකේ මගේ ගමන් අඳින ඇඳුනුයි ගෙදරට අඳින ඇඳුනුයි තියාගෙන ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. එහෙනම් ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.